අසේනිය කුසුම 2009 කොළඹ රාජකීය විද්‍යාලයේ සිංහල භාෂා සහ සාහිත්‍ය ඒකකයේ මගින් සංවිධානය කරනු ලබන අසේනිය කුසුම 2009 සඳහා මම ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද සෑහෙන හොඳ දවසක් නේ. ෂෝ කුණගක් කමාගෙන එනවා. සෑහෙන හොඳ කාලගුණයක් තියෙනවා. මන් දන්නේ නැහැ. මම නම් හිතනවා අද සෑහෙන හොඳ දවසක් කියලා. හරි. කොළඹ රාජකීය විද්‍යාලය කියන්නේ නවීන තාක්ෂණයත් එක්ක උරෙනුර ගැටලා සෑහෙන ඉස්සරහට ගිය පාසලක්. මේ පාසලේ තියෙන විශේෂ අවස්ථාවලදී 95%කටත් වඩා තාක්ෂණික අංශයේ කටයුතු කරන්නේ අපේම සිසුන්. ඉතින් අද මේ වැඩසටහන සඳහා අපේ සියලුම ශක්තිය අපි යොදවනවා. නමුත් පොඩි වෙනසක් තියෙනවා. වෙනදා වේදිකාව පිටිපස්සෙන් තාක්ෂණික අංශයෙන් වලව හම්බෙච්ච කට්ටියක් අද වේදිකාව උඩට ඇවිත් මේ ඉන්නේ අපේ ගුවන් විදුලි සංගමේ අපේම සහෝදරයෝ. අපි ඒ කට්ටියකින් අහලා බලමු එයාලා කොහොමද මේ තාක්ෂණය යොදාගන්නේ කියලා. නේද? චාමික අද කොහොමද ඔබේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ? ඇත්තරම දිනදු අද අපි මෙතන රාජකීය විද්‍යාල ගුවන් විදුලි සංගමයේ වශයෙන් ශබ්ද පරිපාලනය සහ ආලෝකන කටයුතු සිදු කරනවා. ශබ්ද පරිපාලනය පැත්තෙන් ගත්තොත් අපි පාසල් ක්ෂේත්‍රයේ පළවෙනි වතාවට DTS තාක්ෂණය යොදාගෙන අද මෙතන ශබ්ද පරිපාලන කටයුතු සිදු කරන්නේ. ඇත්තම ආඩම්බරයක් ගැන කියන්න. ඒ වගේම අද අපි මෙතන පාවිච්චි කරලා තියෙන බඩු ගැන කතා කරොත් මේ පාවිච්චි කරලා තියෙන උපකරණ ගැන කතා කරොත් මේ ශබ්ද පරිපාලකය සවුන්ඩ් ක්‍රාෆ්ට් වර්ගයට ආය ශබ්ද පරිපාලකයක්. ඒ වගේම අද අපි මෙතන පාවිච්චි කරලා තියෙනවා ඩ්‍රයිව් රැක් කියන තාක්ෂණය. මේ ඒ වගේම ඔබට අත්විඳින්න හැකියාව ලැබෙයි මේ උත්සවයේ පුරාවටම ශබ්ද පරිපාලනය ලබාගෙන ඇති විවිධ ප්‍රයෝග. ඒ වගේ තමා මම දැන් බාර කරනවා අපේ ආලෝක කරන කටයුතු ශිල්පියාට සමීර මල්ලිට මේ ගැන පොඩ්ඩක් වචන සුවපයක් ඔබ හැමෝම තැමින්නට. මෙහෙමයි. දැන් මේ ආලෝක කටයුතු ගැන කතා කරද්දී දැන් මෙතන මේ පාට බල්බ් ගොඩාක් වැදිලා තියෙනවා. එතකොට මේ පැත්තකින් මේ දුමකුත් ගියා මම දැක්ක ඉස්සෙල්ලා නේ. දැන් මේක කොහොමද මේ සිද්ධ වෙන්නේ මට පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද? එතකොට දිනදු ඇත්තටම කියනවා නම් අද අපි මෙතන ආලෝක කරන කටයුතු වශයෙන් විශේෂ විදුලි පහන් වර්ග දෙකක් යොදාගෙන තිබෙනවා. මුලින්ම අපි සාමාන්‍ය ගත්තොත් සාමාන්‍ය කටයුතු සිදු වෙන්නේ සාමාන්‍ය උත්සවයකදී භාවිතා කරන මේ ඔබට දෙපැසින් පෙරෙනවා ඇති අපි මේ භාවිතා කරන විදුලි පහරන්න කියන්නේ පාකෑන්ස් කියලා. ඒකෙන් කරන්නේ මේ වේදිකාව ආලෝකමත් කරන එක. ඒ වගේ දිනදු ඔබට පෙන්වන්න ඇති මේ උඩ එල්ලලා තියෙන වගේ මේ තියලා තියෙන විශේෂ ප්‍රයෝග ආලෝක පහන් ගැන. මේවට කියන්නේ මූවින් හෙඩ්ස් කියලා. මේ ස්කෑනර්ස් කියන විදුලි පහන. ඒ වගේම මේ තියෙන්නේ ඔබට හැංගිලා පෙනෙන සමහරවල් ඔබට පේන්නෙත් නැතුව ඇති. එතකොට මේ තියෙන්නේ ස්මෝක් මැෂින් එක කියලා කියන්නේ. ඒ වගේම දිනදු අද ගුවන් විදුලි සංගම වශයෙන් අපි බලාපොරොත්තු වෙන මේ උත්සවයේ කලෙලි මංගලය දක්වන්නට මේ සියලුම උපකරණ මගින්. සෑහෙන ලොකු දුමක් යනවා නේ. හරි කමක් නැහැ. බොහොම ස්තුතියි චාමික. දැන් අපි ඊට පස්සේ යමු වෙනවා අපේ දෘශ්‍ය සංකලනයේ පැත්තට. ඊට ඉස්සෙල්ලා මම ලේරොයල් කණ්ඩායම ගැන කියන්න කැමතියි. ලේරොයල් කණ්ඩායම කියන්නේ අපේ රාජකීය විද්‍යාලයේ නිදහස් මාධ්‍ය කණ්ඩායම. ඒ කියන්නේ රාජකීය විද්‍යාලයේ කිසිම සංගමයකට අයිති නැති හැබැයි සියලුම සංගම් සමග සහයෝගයෙන් කටයුතු කරන මේ මාධ්‍ය කණ්ඩායම මේ රාජකීය විද්‍යාලයේ විශේෂ අවස්ථාවලින් 90%කටත් වැඩිය ආවරණය කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මෙතන ඉන්නේ අපේ සභාපතිතුමා. හැබැයි අද එයාට වැඩ රාජකාරී අධික හින්දා සභාපතිතුමා වෙනුවට අද ඉන්නේ මේ ලේරොයල් කණ්ඩායම ලබන අවුරුද්දේ බාර ගන්න ඉන්න අපේම සහෝදරයෝ. සමුද්‍ර මල්ලි පොඩ්ඩක් මේ පැත්ත හැරුණා නේ. මේ ඉන්නේ සමුද්‍ර මල්ලි. හොඳට පේනවා බලා ගන්න පුළුවන් නේ. හරි පොඩ්ඩයි. සමුද්‍ර මල්ලි දැන් ඔයා කියන්න බලන්න ඔයා කොහොමද මේ තාක්ෂණය යොදාගන්නේ කියලා. ඇත්තටම හැමදාමත් වගේ ලේරොල් අපි මේ අපේ ඉස්කෝලේ තියෙන ඉවෙන්ට් අදත් ලයිව් බ්‍රෝඩ්කාස්ටිං කරනවා. ඒ කියන්නේ මල්ටි කැමරා පාවිච්චි කරලා. ඒ කියන්නේ අපේ කැමරාස් 4ක් අද පාවිච්චි කරලා දිනවා අපි. ඒ කැමරාස් 4න් එන සිග්නල් මේ විෂන් මික්සර් එකට අරන් මෙතනින් සජීවී ලෙස සංස්කරණය කළා. ඒක පටිගත කිරීම මෙතනින් කරන්නේ. ඉතින් ලේරොයල් අපි හැමදාමත් ඒ වගේම අපේ පාසලට ඉටු කරනවා. මම කැමති හඳුන්වලා දෙන්න අපේ කණ්ඩායම. මොකද? අපේ කණ්ඩායම මම කැමති හඳුන්වලා දෙන්න. හරි ඔබට සම්පූර්ණ අයිතිය තියෙනවා ඒක හඳුන්වා දෙන්න. ඔව්. ඉස්සරහ බලාගෙන කියන්න. අපේ ජිබ්බාම එක භාවිතා කරනවා. බානුක මල්ලි. හරි ඉන්නේ. ඊට පස්සේ ඩිමෙල් මොබයිල් කැම් එක පසන් ප්‍රොෆයිල් කැමරා එක වයිට් කැමරා එක චමල් ඉන්නවා. ඉතින් මේ ඔක්කොම කැමරා 4ක් නේද? කැමරාස් 4ක්. ඉතින් මේ ඔක්කොම අපේ පාසලේ කට්ටිය තමයි. ඉතින් ලේරොයල් අපි ඕනම දෙයකට ඕනම වෙලාවක සූදානම් ඕනම ජාතික කවරේජ් එකක් කරන්න. ඕනම දෙයකට සූදානම්.
හරි. බොහොම ස්තුතියි සමුද්‍ර මල්ලි. මම තව එක දෙයක් කියන්න ඕනේ. අපේ සභාපතිතුමාට හැබැයි මෙතෙන්ට නැවිත් ඉන්න නම් බැරි එයාගේ හැටි. කමක් නැහැ. අර අතන එහා පැත්තේ ඉන්නේ අපේ කෝසල මල්ලි. කෝසල මල්ලි? කෝසල මල්ලි? ඔව් කියන්න. මේ කෝසල මල්ලි තමයි අද අපේ මේ වැඩසටහනේ ග්‍රැෆික් නිර්මාණ කටයුතු සියල්ලම කරලා තියෙන්නේ. ඒ වගේම අද මේ ඔයාලා වටේ බැලුවොත් පෙනේ මේ තියෙන ඒ දර්ශන සියල්ලගේම ප්‍රක්ෂේපණ කටයුතු බාරව සිටින්නේ මේ කෝසල මල්ලි. හරිනේ? එම්නේ? හරි. හරි. මම තව දුරටත් කතා කරන්න යන්නේ නැහැ. නමුත් මම එක දෙයක් කියන්න කැමතියි. මම ආයෙසරයක් මතක් කරන්න කැමතියි මේ වැඩසටහනේ තාක්ෂණික කටයුතු වලින් 95%කටත් වැඩිය බාරව සිටින්නේ අපේම සහෝදරයෝ. ඉතින් සුළු අතපසුවීම් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. ඒක පොඩ්ඩක් ඉවසා දරාගෙන සිටින්න. කරුණාවෙන් සලකන්න. ඊගාවට අපි යමු වන්නේ අසෙනිය කුසුම 2009 තේමා ගීතයට.